යාළුවනේ කොහොමද ඉතින් අද දවස අද 14 වෙනිදා 14 සෙනසුරාදා කියන්නේ යුද්ධය ආරම්භ වෙලා දවස් 14ක් විතර ගත වෙනවා. ඉතින් මේ 14 වෙනි දවස කියන්නේ දෙවන සතිය ආරම්භය. ඉතින් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ ගල්ෆ් රටවල් වලට ඉරානය ප්‍රහාර එල්ල කරද්දී ගල්ෆ් රටවල් වලින් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ නැත්තේ මොකද කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ඉරානය. ඒ කියන්නේ ඉරානයට ප්‍රහාර එල්ල කරන්නේ මේ ගල්ෆ් රටවල් වලින් නෙවෙයි. ප්‍රහාර එල්ල කරමින් පවතින්නේ ඊශ්‍රායලය, ඇමරිකාව, ඒ වගේම ජර්මනිය, විශේෂයෙන් ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ග්‍රීසිය මේ හැම රටක්ම වරින් වර ඔවුන්ගේ ගුවන් හමුදා, ඔවුන්ගේ ගුවන් කඳවුරු වලින් ඉරානයට ඇවිල්ලා ප්‍රහාර එල්ල කරන නිසා. එනිසා මේ ගල්ෆ් කලාපීය රටවල් වල තියෙන මේ ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නැහැ ඉරානය. මොකද ඒ රටවල් වල තියෙන ඇමරිකානු සමාගම්, බැංකු, ඒ වගේම ගුවන් හමුදා කඳවුරු මේවා තමයි ඉලක්ක කරලා ඉරානය විසින් ප්‍රහාර එල්ල කරන්නේ. ඒ නිසා කිසි විටක සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. කොහොමද අපි බලමු දැන් මේ සජීවීව දැන් ගොඩක් අයට ලංකාවට යන්න ඉන්න විදියක් නැහැ. විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න අයට ලංකාවට යන්න විදියක් නැහැ. ලංකාවේ ඉඳන් මැද පෙරදිග රස්සාවට යන්න විදියක් නැහැ. මම කියන්න කනගාටුයි දැන් මේ මම මේ live flight radar24.com කියලා වෙබ් අඩවියක් තියෙනවා. ඒකේ පුළුවන් මේ සජීව මේ මොහොතේ මේ තත්පරේ ගුවන් යානා නරඹන්න. ඔයාලට ගෙදර ඉඳන් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් මේකෙන් මේ flight radar24.com ඒ කියන්නේ flight radar එක සජීව ක්‍රියාත්මක වෙන්නේ කොතනද කොයි මොහොතේද මේ ගුවන් යානයක් තියෙන්නේ මොනම ගුවන් යානයක් මේ මොහොතේ අහසේ යන්නේ කියලා. දැන් ලංකාව දිහා බැලුවම දැන් ඔයාලට මේ වෙබ්සයිට් එකට ගියා ලංකාව දිහා බැලුවම මේ ගුවන් යානයක් මේ මොහොතේ තියෙන ඒවා පෙන්වනවා. ඉතින් මේ ලංකාව දිහාට එනවා AX-M45 එක කුවාලාලම්පුරෙන් ඉඳන් කොළඹට. ඉතින් මේ විදිහට මැද පෙරදිග රටකට කොහොමද බලා ගන්න පුළුවන්. දැන් ඔය ඩුබායි අබුඩාබි පැත්තේ නම් පොඩ්ඩක් ගුවන් යාන නිතර සැරිසරනවා යනවා එනවා අරයිවල් ඩිපාචර් එක සාමාන්‍ය විදිහට තියෙනවා ඩුබායි වල. නමුත් අබුඩාබි එයාපෝට් එක අබුඩාබි ගුවන් තොටුපොළ වහලා තියෙනවා. ඉතින් මේකෙන් බලුවම කටාර් වල නම් කිසිම ගුවන් යානයක් පේන්නේ නැහැ මේ මොහොතේ. ඒ කියන්නේ අද සෙනසුරාදා 14 දිනේ සෙනසුරාදා උදේ 6:00ට. ඉතින් මේ අහසේ පේන්න තියෙනවා මේක එබුවම පේන්න තියෙනවා මේ යුනයිටඩ් ස්ටේට්ස් එයාර්පෝර්ට්ස් එක. ඒ කියන්නේ ටෙල් අවීව් ඉඳන් අඩි 27000ක් අහසේ ඉන්නවා ඉහළ අහසේ. මේක විස්තරාත්මකව පෙන්නලා තියෙනවා මේක බලන්න මොහොතක. ඒ කියන්නේ පැය 4:00කට කලින් අහසට ගිය එක පැය 4:04ක් තිස්සේ අහසේ රැඳී ඉන්නවා. මේ විදිහට මේ ගුවන් මාර්ගයේ නිල් පාටින් පෙන්නනවා. ඉතින් මේ තියෙන බහරෙන් එකේ කිසිම ගුවන් යානයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුවන් තොටුපොළ වහසා දමා තිබෙනවා. ඒ වගේම මෙතන කුවේට් රටේත් ගුවන් යානයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බොහෝ දුරට සෞදි බෝඩරෙන් ගිහිල්ලා දමාම් ගිහිල්ලා තමයි යන්න වෙන්නේ. ඒ වගේම බහරෙන් අයටත් මේ දමාම් වලට ගිහිල්ලා තමයි සෞදි බෝඩරෙන් දමාම් වලට ගිහිල්ලා තමයි යන්න වෙන්නේ. එතකොට කටාර් වලටත් එහෙම සෞදි බෝඩරේ ඕපන් කරලා තියෙනවා. යන්න පුළුවන් අයට යන්න පුළුවන්. හැබැයි මේ ගුවන් යාන සීමා සහිතයි. පුළුවන් වෙලාවට ගුවන් යාන ඒ කියන්නේ ආරක්ෂාවක් තියෙනවනේ යන්න පුළුවන්කමක් තියෙනවනේ. ඊළඟ පැය දෙක තුනේ මේ ගුවන් යානයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ගොඩක් සීමිතයි. ඒක කොයි මොහොතේ ආරම්භ වෙනවද කියලා කියන්න බෑ. ගොඩක් දුරට ප්ලෑන් කරලා තියෙනවා යන්න එන්න. කටාර් වල කොහොමත් සීමිත ගුවන් යානයක් දැන් මේ මොහොතේ ගුවන් යානයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මේ ලයිව් මැප් එක බලනකොට කිසිම ගුවන් යානයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න මේ ගල්ෆ් රටකට මේ නිල් පාට මාක් එකක් දාලා තියෙනවා. මේ ඊශ්‍රායලයේ ඉඳන් පැය 4කට කලින් අහසට ගිය එකක්. දැන් මේ කටාර් ගුවන් සීමාව ආසන්නයේ තමයි කැරකි ඉන්නේ. දැන් මේ බලන්න ගුවන් යාන. ඒ කියන්නේ මේක ඇවිල්ලා Boeing KS-135R එකක් ස්ටෝ ටැන්කර් එකක්. ඒ කියන්නේ අනිකුත් ප්‍රහාරක ජෙට්. ඒ කියන්නේ ප්‍රහාරක ජෙට් බෝම්බ හෙලන ගුවන් යාන වලට මේ විශාල ගුවන් යානයෙන් තමයි තෙල් සපයන්නේ. ඉහළ අහසේ තෙල් සපයන්නේ. ඉතින් මේ වගේ තෙල් සපයන යාන 6-7ක් විතර අහසේ ක්‍රියාත්මක කරනවා. මේ තව එකක් පෙන්වනවා. මේක තව එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන කටාර ආසන්නයේ තව එකක් තියෙනවා. දෙකක් එක ළඟ යමින් පවතිනවා. මේක ඇවිල්ලා තියෙන ඊශ්‍රායලයේ ඉඳන් මේ අනිත් දෙකම එක ගමනාන්ත එකම රූට් එකට ගමන් කරන බව පේනවා. මේ තව එකක් මේක කැරකි ඉහළ අහසේ කැරකි මම හිතන්නේ ජෙට් එකට තෙල් ටික සපයමින් ඉන්නවා. දැන් මේ තව එකක් ඒකෙන් දමාම් බහරේන ආසන්නයට ගමන් කරමින් ඉන්නවා සෞදි බෝඩරෙන් පහු වෙලා. ඉතින් මේ හැම දෙයක්ම දැන් මෙතනින් බැලුවා ජෝර්දානය, එතකොට ඊශ්‍රායලය මේ රටවල් වලින් තමයි එන්නේ.
දැන් ඊශ්‍රායලයේ බැලුවොත් ඊශ්‍රායලයේ ගුවන් සීමාවේ කිසිම ගුවන් යානයක් පේන්නේ නැහැ. මේ හැම දෙයක්ම ඉහළ අහසට ගමන් කරලා තියෙනවා. එතකොට මෙතනින් බැලුවොත් මෙතනින් ඉඳන් විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. මේ තව එක් ගුවන් යානයක් මෙතන Boeing PA-1 Poseidon කියලා එකක්. ඒක බෝම්බ හෙලන යානයක් මෙතන සීමාවට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. මේක කැරකිලා මේ නිල් පාට රූට් එකෙන් පේන්න තියෙන්නේ මේ ගුවන් යානය ගමන් කරලා තියෙන මාර්ගය. එතකොට අපිට පේනවා ඉතින් මේක ඉහළ අහසේ මේ ගල්ෆ් කලාපයේ ඉහළ අහසේ තාමත් අවදානම් තත්ත්වයක් යටතේ මේ ප්‍රහාර එල්ල වෙමින් පවතිනකොට මේගොල්ලෝ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය කියන්නේ ඒගොල්ලන්ට ගල්ෆ් කලාපයේ සීමාව තුළ ඉඳන් ඉරානයට ප්‍රහාර එල්ල කරන නිසා තමයි මේ ගල්ෆ් කලාපීය රටවල් වලට මේගොල්ලෝ ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ. ඉතින් ගල්ෆ් කලාපීය රටවල් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ප්‍රහාර නවත්තන්න නම් කරුණාකර මේ ගල්ෆ් කලාපීය රටවල් වලින් ඉවත් වෙන්න කියලා. නමුත් ඇමරිකාව සහ ඊශ්‍රායලය මේ මොහොතේ ප්‍රතික්ෂේප කරලා ඕන්ට අවශ්‍ය වෙන්නේ කොහොම හරි ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. ඉතින් ඉරානයට ප්‍රතිප්‍රහාර මේගොල්ලෝ ඉරානයට දිගටම ප්‍රහාර එල්ල කරන නිසාවෙන් ගල්ෆ් කලාපීය රටවල් මේ යුද්ධයෙන් ඉවත් වෙලා ඉන්නවා. ඉතින් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් වළකමින් ඉන්නවා. මොකද කිව්වොත් විශේෂයෙන්ම ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය, එතකොට ග්‍රීසිය මේ හැම රටකින්ම මේ ගුවන් හමුදාය කියන්නේ ජෙට් ප්‍රහාරක යාන මේ ජෙට් ප්‍රහාරක යාන මේ මොහොතේ මේකේ මැප් එකේ පෙන්නන්නේ ලයිව් එකේ. මේ ලයිව් එකේ පෙන්නන්නේ තෙල් සපයන යාන තමයි. ඒ කියන්නේ ඉහළ අහසේ ජෙට් වලට තෙල් සපයන මේක විශාල යානයක්. ඒ වගේම නියමුවන් රහිත ඩ්‍රෝන යාත්‍රා තියෙනවා. තාමත් විශාල 787 වගේ ලොකු විශාල යානයක්. ඒක නියමුන් රහිතව ඒ කියන්නේ ඒක රේඩාර් මොකද කිව්වොත් රේඩාර් පද්ධතිය බිඳ වැටලා තියෙන ගල්ෆ් කලාපයේ ඒ නිසා මේ රේඩාර් පද්ධතිය ජංගම රේඩාර් පද්ධතිය තමයි විදියට මේ නියමුවන් රහිත යානයක් ක්‍රියාත්මක වෙනවා රේඩාර් එකක් විදියට. ඉතින් මේ හැම දෙයක්ම බැලුවොත් ඉතින් ඉහළ අහසේ මේ ඇමරිකානු ඊශ්‍රායල ගුවන් යාන නිතර සැරිසරනකොට මේ ගල්ෆ් කලාපීය රටවල් තුනේ කටාරය, බහරේනය සහ කුවේටේ ගුවන් ගමන් ඇන හිටලා තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන හේතුව. මොකද වරින් වර මේ අය මේ ඉරානයට පහර දෙන නිසා ගල්ෆ් කලාපීය රටවල් මේකට යුද්ධයට සම්බන්ධ වීමෙන් ඉවත් වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ පහර දෙන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ගල්ෆ් කලාපීය රටවල් කියන්නේ ඒ අයගේ කැමැත්ත ඒ අය තමයි යුද්ධය ආරම්භ කරේ. ඉතින් අපි මුල ඉඳන්ම මේක සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරන්න හිතුවා. නමුත් ප්‍රහාර එල්ල වුණා. දැන් මේ ප්‍රහාරය අවසන් කරන්නත් ඕන ඔයාලා. ඉතින් අපි මේකට ගාව ගන්න එපා. ගල්ෆ් කලාපීය රටවල් කිසිම කෙනෙක් මේ යුද්ධයට සම්බන්ධ වෙන්නේ නැහැ කියන මතය තමයි ඉන්නේ. ඉතින් ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් මොකද මේ ගල්ෆ් කලාපීය රටවල් යුද්ධයට සම්බන්ධ වෙන්නේ. නමුත් අතුරුදා අනිත් පැත්තෙන් බැලුවොත් ඉතින් සමහර වෙලාවට ඉරානයේ ප්‍රහාර එල්ල නොකරපු තැන් ප්‍රහාර එල්ල වීමත් එක්කම ලොකු සැකයක් බඳුන් වෙලා තියෙනවා. මේ ගල්ෆ් කලාපීය රටවල් වල ඩ්‍රෝන ප්‍රහාර එහෙම ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලන්ට පොඩි සැකයක් තියෙනවා. මොකද මේක ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වෙනවා ඇති කියලා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ විසින් මේ GPS ජෑම් කරලා මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඒක ඉරානයට ඇඟිල්ල දික් කරන හින්දා. එතකොට මේ ප්‍රශ්නේ යුද්ධයක් ඇති වෙන නිසා ඒගොල්ලෝ බැලුවා මොකද්ද කියලා. නමුත් මේක පරීක්ෂණයේ මට්ටමින් තියෙනවා. මේ හැම දෙයක් මේ සින්දා මොකද ඒ සම්බන්ධව ඊශ්‍රායලයට තියෙන ලොකු ඉතිහාසයක්. ඉතින් ඊශ්‍රායලයේ උපක්‍රම කොයි වගේද කියලා ඉතින් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියන මතය තමයි ඒගොල්ලන් තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඉරානයට ප්‍රතිපහාර එල්ල කරන්නේ. ඔයාලටත් පුළුවන් මේ flightradar24.com එකට ගිහිල්ලා කොළඹ ඉඳන් ලංකාවට එන ලංකාව ඒ කියන්නේ මැදපෙරදිග ඕනම රටක ඉඳන් ලංකාවට යන ෆ්ලයිට් එකක් ඔයාලා බලා ගන්න පුළුවන් මේ මොහොතේ අහසේ. ඉතින් මම කියන්න ගියේ දැන් මේ මොහොත වෙනකොට ගුවන් ගමන් අඩාල වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මොන ෆ්ලයිට්ද ඉහළ අහසේ පේන්න තියෙන්නේ කියලා සජීව. ඔයාලගේ කවුරු හරි ලංකාවේ ඉඳන් මැදපෙරදිග හෝ ඊශ්‍රායලය හෝ මැදපෙරදිග ගල්ෆ් කලාපීය රටකට හෝ යුරෝපීය රටකට යනවා නම් ඒ ෆ්ලයිට් එක ටයිප් කරලා ඔයාලට පුළුවන් මේ ෆ්ලයිට් එක මොන රූට් එක මේ මොහොතේ තියෙන්නේ කියලා බලා ගන්නත් පුළුවන්. ඉතින් ඉහළ අහසේ මේ නිල් පාට තියෙන්නේ මුහුද උඩින් මේ මොහොතේ ගමන් කරන යාන. ඉතින් තවදුරටත් බැලුවොත් මේක මේ පිළිබඳ උනන්දුවක් දකින්නට ලැබුණේ මොකද මට හිතුණා මේක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මොකද මේ වෙලාවේ අහසේ මොකද්ද වෙන්නේ කියලා බැලුවම ඉතින් මේ ගල්ෆ් කලාපීය ගල්ෆ් ඇරබියන් ගල්ෆ් මුහුදු සීමාවේ ඇමරිකානු යාන හැම තැනම වගේ තියෙනවා. ඉතින් හිතා ගන්න පුළුවන් තාමත් මේ යුද්ධය අවසන් නැහැ. ඉතින් මේ ගල්ෆ් කලාපීය රටවල් මේ යුද්ධයට සම්බන්ධ වෙලා නැහැ. නමුත් වරින් වර ඊශ්‍රායලය සහ ඇමරිකාව මේ ඉරානයට ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ඉරානයට ප්‍රතිපහාර එල්ල කරමින් ඉන්නවා. නමුත් මේකට ඉතින් අපිට විපතටපත් වෙන්නේ ඉතින් මේ ගල්ෆ් කලාපීය රටවල් වල ඉතින් සේවකයන්
ඉතින් තමන්ගේ මව් රටට යන්න විදියක් නැහැ, එන්න විදියක් නැහැ, නිවාඩුවක් කරන් එන්න විදියක් නැහැ, හදිස්සියකට යන්න විදියක් නැහැ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මේක දිගටම තිබ්බොත් තවත් ප්‍රශ්නයක් වෙනවා. මේ දෙවනි සතිය ආරම්භය විතරයි. ඒ නිසා ගොඩක් දුරට මේක ඇදගෙන යයි කියලා විශ්වාස කරනවා. පුළුවන් තරම්. නමුත් ගල්ෆ් කලාපීය රටවල් වලට අවශ්‍ය වෙන මේ යුද්ධය අවසන් කරන්න. නමුත් මේ යුද්ධය අවසානයක් දකින්න නැහැ. ඇමරිකාව මේ දිගටම ප්‍රතිපහාර මේ ඉරානයට ප්‍රහාර එල්ල කරන නිසා.